මේ සමනල ස්වභාව රක්ෂිතය විශාල ලෙස අපේ අය අතර සංස්කෘතිකමය වශයෙන් වටිනාකමක් තියෙන නිසා විශාල බැතිමතුන් ප්‍රමාණයක් මේ සමනල ස්වභාව රක්ෂිතය තුළ පිහිටලා තියෙන සමනල කන්දෙහි තියෙන මේ ශ්‍රීපාද ස්ථානය වැඳ පුදා ගැනීම සඳහා පැමිණීම සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් වර්ෂයකට ලක්ෂ 20ක් 25ක වගේ බැතිමතුන් ප්‍රමාණයක් වන්දනාමාන කිරීම සඳහා පැමිණීම සිද්ධ වෙනවා. මේ රක්ෂිතය සැලකුවහම සමනල කන්ද පමණක් නොවේ කඳු පන්තියක් වලාකුළු වනාන්තර සහිත කඳු පන්තියක් මේ රක්ෂිතයට අයිති වෙනවා. ඒ මගින් ප්‍රධාන ගංගා තුනක් කැලණි කළු වලවේ කියන ගංගා තුන මේ රක්ෂිතය ඇතුළින් තමයි ආරම්භ වෙලා ගලාගෙන යාම සිද්ධ වන්නේ. ඊට අමතරව මේ ගංගාවලටම එකතු වෙන දිය කඳුරු 200කට වගේ ආසන්න ප්‍රමාණයක් මේ තුලින් ගලා යාම සිද්ධ වෙනවා. ඉතින් ජෛව විවිධත්වයෙන් අනූන මේ රක්ෂිත භූමිය ශ්‍රීපාද රක්ෂිතයේ විදියට වර්ෂ 1940 දී ප්‍රකාශයට පත් කිරීම සිද්ධ වෙන්නේ. රක්ෂිතයේ තියෙන ජෛව විවිධාත්මක වටිනාකම සලකලා බලලා වර්ෂ 2007 දී මෙම රක්ෂිතයෙන් හෙක්ටයාර 13000කට වගේ ආසන්න භූමි ප්‍රමාණයක් සමනල ස්වභාව රක්ෂිතයේ විදියට ප්‍රකාශයට පත් කිරීම සිද්ධ කරනවා. පසු කාලීනව යුනෙස්කෝ ආයතනය විසින් මිනිසා හා ජෛව ගෝල රක්ෂිතයක් විදියට 2010 වර්ෂයේදී මධ්‍ය කඳුකරේ රක්ෂිත 3ක් ප්‍රකාශයට පත් කිරීම සිද්ධ කරනවා. ඉන් එක රක්ෂිතයක් තමයි මේ සමනල ස්වභාව රක්ෂිතය. මෙම ශ්‍රීපාද ස්ථානය වැඳ පුදා ගැනීම සඳහා ප්‍රධාන මාර්ග 3ක් ඔස්සේ බැතිමතුන්ගේ පැමිණීම සිද්ධ වෙනවා. ඒ ප්‍රධාන මාර්ග තුනෙහි ඒ බැතිමතුන්ට ගමන් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසලා දීලා තියෙනවා. ඒ මාර්ග වලින් පිටතට ගමන් කරන්න කිසිසේත්ම හැකියාවක් නැහැ. මොකද වනජීවි රක්ෂිතයක් විදිහට ජෛව විවිධත්වයෙන් අනූන භූමි ප්‍රදේශයක් මේක. ඒක ආරක්ෂා කරගත යුතු නිසා ඔබට කාටවත් ඒකේ වෙනත් මාර්ගයෙන් පිටතට ගිහිල්ලා සැරිසරන්නවත් ඒ අයේ තියෙන ජෛව විවිධත්වය සහිත ශාක සහ සත්ව කොටස් එකතු කිරීම සහ හානි කරන ආකාරයට හැසිරීමක් සම්පූර්ණයෙන්ම තහනම් වනසත්ව හා තුරුලතා ආරක්ෂක ආඥා පනත යටතේ. ඉතින් ඔබ යහපත් වන්දනා ගමනක් සිදු කරනවා නම් ඔබගේ අනාගත පරපුරටත් ඒ වන්දනා ගමනේ සිදු කරන්න පුළුවන් ආකාරයට මේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා පැමිණෙන සියලුම බැතිමතුන්ගෙන් අපි ඉල්ලීමක් කරනවා. ඔබ එනකොට කසල බැහැර කිරීමක් සිදු නොකර මේ පරිසරය බිඳිමින් මේ වන්දනාව සිදු කරගන්න ලෙස සියලුම බැතිමතුන්ගෙන් අපි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විදියට ඉල්ලීමක් කරනවා.